as a thug nigga till the day I die. Live my life as a boss player, it's even getting high. These niggas got me tossing shit. I put the top down, now it's time. හරි යාළුවනේ. දැන් ඔයාලා මේ වෙනකොට MySQL එක ඩවුන්ලෝඩ් කරගෙනත් තියෙන්නේ, ඒ වගේම ඉන්ස්ටෝල් කරගෙනත් තියෙන්නේ. දැන් අපි බලමු MySQL එක කොහොමද භාවිතා කරලා ඩේටාබේස් එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. හරි. මම මුලින්ම විතර සර්ච් කරනවා MySQL කියලා. එතකොට ඔයාලට පේන්න තියෙනවා MySQL workbench කියලා. ඊට පස්සේ open කියන එක ක්ලික් කරන්න ඕනේ. open කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. welcome to MySQL workbench කියලා. එතකොට මෙන්න මෙතන ඔයාලට පේන්න තියෙනවා ධන ලකුණක්. අන්න ඒක ක්ලික් කරන්න ඕන. ඒ ක්ලික් කරාට පස්සේ මේ ඉන්ටර්ෆේස් එකකින් කියන්නේ MySQL connections එකක් අපිට ක්‍රියේට් කරගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඒකට තමයි මේ ඉන්ටර්ෆේස් එක එන්නේ. එතකොට එතන මම මේ වගේ නේම් එකක් දානවා connection names කියන තැන. with me කියලා ක්‍රියේට් කරගන්නවා. ඒ වගේම මෙතන වලට පේන තියෙනවා password කියලා. මම ඔයාලට කිව්වා MySQL එක ඩවුන්ලෝඩ් කරනකොට strong එහෙම නැත්නම් advanced password එකක් use කරන්න කියලා. ඒ වගේම එක කොලයක ලියා ගන්න කියලාත් මම කිව්වා. ඉතින් අන්න ඒ කොලේ ලියපු එක තමයි මෙන්න මෙතන password එකට දාන්න ඕන. දැන් ඉතින් ඒක අපිට දාන ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් මම මුලින්ම password එක type කරගන්නවා. හරි මගේ පාස්වර්ඩ් එක නම් හරි ගියා. ඉතින් ඒ විදිහට පාස්වර්ඩ් එක ඇඩ් කරලා මම ඕකේ දුන්නා. ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙනවා ටෙස්ට් කනෙක්ෂන් කියලා. ටෙස්ට් කනෙක්ෂන් කියන එක ක්ලික් කරන්න ඕන. ඒ වගේම ක්ලික් කරාට පස්සේ connection made the MySQL connection කියලා තියෙනවා. එතකොට successful made the MySQL connection කියලා තියෙනවා. එතකොට එතන තියෙනවා host එක කොහමද, port එක කීයද, user කියන්නේ මොකක්ද, ඒ කියන්නේ කාටද user කියලා තියෙන්නේ. ඒ ටික මෙතන තියෙනවා. එතකොට okay කියන එක ක්ලික් කරන්න ඕන. okay ක්ලික් කරාට පස්සේ මෙතන පල්ලෙහා තියෙනවා ඔයාලා දැක්ක වෙන්න ඕනේ okay කියලා තව එකක්. අන්න ඒක ක්ලික් කරන්න ඕන. හරි යාළුවනේ. දැන් මෙතන මේ create වෙලා තියෙන්නේ dev with me කියන MySQL connection එක. එතකොට මම මේක right click කරනවා. right click කරාට පස්සේ අපිට පේනවා මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. එතකොට මම මෙතන හැම එකක්ම ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා, يعني පැහැදිලි කරලා දෙන්න, ඒ කියන්නේ මේ වීඩියෝ එකේදී නැහැ. මොකද මේ හැම ටූල් එකකින්ම හැම කාර්යයක්ම පොඩි පොඩි දේවල් වෙනවා. එතකොට මම මේ වීඩියෝ එක කරේ ඔයාලට database එකක් create කරගන්න විදිය කියලා දෙන්න. එතකොට අපේ YouTube channel එකට එක දිගටම ඉන්නවනම් ඔයාලට බලන්න පුළුවන් මේ හැම ටූල් එකකින්ම මොනවද කරන්නේ කියලා. හරි. එහෙනම් මුලින්ම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. හරි. දැන් මම මේක පොඩ්ඩක් ලොකු කරගන්නවා. මොකද ඔයාලට පැහැදිලිව පේන්නේ නැති නිසා. මම හිතන්නේ මෙතන මේ අපිට query ලියන්න පුළුවන් තැන විතරයි ලොකු කරගන්න පුළුවන්. අනිත් sizes ටික ලොකු කරගන්න ක්‍රමයක් ඔයාලා දන්නවනම් කමෙන්ට් එකක් දාන්න මට. හරි. එහෙනම් මෙන්න මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. එතකොට මැනේජ්මන්ට් එක තියෙනවා, ඉන්ස්ටන්ස් කියලා තියෙනවා, ඔය විදිහට තියෙනවා. මේ ඉන්නේ අපි ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන එකේ. අපිට මේකට වඩා අපිට යන්න තියෙනවා ස්කීමාස් කියලා එකක් තියෙනවා. එතකොට අන්න ඒකට යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ මම මේ මෙතන ඔයාලට පේන්න තියෙන්නේ ඔයාලගේ සමහරක් විට මෙතන මුකුත් නැතුවත් ඇති. මගේ එකේ තියෙනවා. මගේ එකේ මේ තියෙන්නේ මම දැනට හදපු database වල හදපු ටික තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මම හදපු database ටික. හරිද? මේට වඩා හදලා තිබ්බ දැන් ටිකක් අයින් කරලා තියෙන්නේ. හරි. ඒක කතාව ඕනේ. මෙතන මේ තියෙන්නේ හදපු ඒවා. එතකොට මම දැන් ඔයාලට කිව්වා ඉතින් create කරන්න පුළුවන් database එකක් ඔයාලත් එක්ක share කරගන්නවා කියලා. දැන් මම මේක right click කරනවා. හොඳට මතක තියාගන්න මේ වගේ උඩ නම් right click කරන්න එපා. වෙනම පහලින් right click කරන්න. right click කරලා ඉවර වෙලා ඔයාලට පේනවා create schema කියලා එකක්. අන්න ඒක click කරන්න ඕනේ. අන්න ඒක click කරාට පස්සේ ඔයාලට පේන තියෙනවා new කියලා තියෙනවා. new කියන තැනින් ඔයාලා නමක් දාගන්න ඕනේ. dev with me කියලා මම දානවා එතනට. dev with me කියලා name එක දාලා ඉවර වෙලා ඊට පස්සේ දානවා මෙතන apply කියන එක.
ඇයි අපිට මේක ඇක්සෙප්ට් කරන්න බැරි? මොකද මම මේතන bear with me කියන එක දැම්මා මගේ කනෙක්ෂන් එකට. ඒ වගේම ටේබල් එකකුත් මෙතන ඒක හදාගන්න බෑ. ඒක නිසා අපි මෙතනදී මේ විදිහට දාන්න බලන්න. දැක්ක නේද? මම අර කලින් කිව්ව වගේ දෙයක් තමයි වෙලා තිබ්බේ. මොකද අපි මේ කනෙක්ෂන්ස් එකට දාපුනම මෙතන දාන්න බෑ. ඔයාලත් ඒක මතක තියාගන්න ඕන. අපි කනෙක්ෂන් එකට MySQL කනෙක්ෂන් එකටත් මම bear with me එකකින් දැම්මේ. එතකොට මෙතනටත් ඔයාලා ස්කීම එක හදද්දි ඒ නම යූස් කරන්න බෑ. ඔයාලා වෙනත්මක් ඕනේ යූස් කරන්න. මම වගේ නැත්තම් මෙතන ඉස්සරහින් 1 කියලා number 1 කියලා වගේ දාගන්න. ඊට පස්සේ apply කෙනෙක් ක්ලික් කරන්න. හරි. එහෙම apply කියලා ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන create schema කියලා තියෙනවා. bear with me කියලා තියෙනවා. ඊට පස්සේ apply කෙනෙක් ක්ලික් කරන්න. finish දෙන්න. දැන් ඔයාලට මේ පැත්තේ පේනවා bear with me 1 කියලා ඉවර වෙලා database එකක් create වෙලා තියෙනවා. database එකක් create කරපු වැඩේ නම් අපි හදලා ඉවරයි. ඊට පස්සේ අපිට මොනවද තියෙන්නේ? දැන් අපිට පුළුවන් මේක database එක අපි වෙන හදලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ table එකක් create කරගන්න. ඔයාලට පල්ලෙහෙන් පේනවා tables කියලා තියෙනවා. මම මේක පොඩ්ඩක් ලොකු කරගන්න. tables කියලා තියෙනවා. එතකොට අන්න ඒක පොඩ්ඩක් right click කරලා create table කියන එක click කරන්න. create table කියලා click කරාට පස්සේ අපි මෙතන දාමුකෝ practical කියලා පළවෙනි table එක practical 1. එතකොට මම මේකට name ටිකක් දානවා පළවෙනි column එකට දානවා MySQL එහෙම නැත්නම් download කියලා දාන්න download ඊට පස්සේ install ඒ වගේම database ඔන්න ඔය විදිහට මම column ටිකක් add කරගත්තා column name ටිකක්. දැන් ඔයාලා මෙතනට ඊට කලින් මම කියන්නම් මේ column name එක column name එක සහ data type එක ඒවා මොනවාද කියලා. සමහරක් විට ඔයාලා දන්නේ නැතුව ඇති. අලුතින් ඉගෙන ගන්නවා නම් කොහොමද දන්නේ නැහනේ. එතකොට column name එකක් කියන්නේ මේ වගේ දේවල් වලට. දැන් උදාහරණයක් ගමු. දැන් මෙතන column name එකට අපිට දාන්න පුළුවන් උදාහරණයකට ගමුකෝ student කියලා. student කියලා ගත්තට පස්සේ එයාගේ නම, email එක, address එක, age එක අන්න ඒවා තමයි column name විදිහට වැටෙන්නේ. එතකොට data type එක විදිහට ගත්තොත් දැන් මම මෙතන download ID කියලා දාගන්නම්කෝ. ID. okay. ID කියලා දාගත්තට පස්සේ මෙතන int කියලා automatically වැටෙන්න හේතුව තමයි සාමාන්‍යයෙන් ඒක MySQL වල එන එකක්. ඉතින් මම මෙතන AI කියන එකත් ක්ලික් කරනවා. අපි දන්න AI නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන වැටෙන්නේ artificial intelligence නෙමෙයි. AI කියලා වැටෙන්නේ මෙතනට. මෙතන වැටෙන්නේ auto increment කියන එක මෙතන අදහස වැටෙන්නේ. එතකොට මෙතන දැන් ID කියන නිසා අපිට int කියලා දාගන්න පුළුවන්, වාච දාන්න පුළුවන්. මේ වගේ ඔයාලට මේ වගේ දන්න නැති දෙයක් තියෙනවා නේ. කියන්නේ මේ වගේ පැහැදිලි කරලා මේ ටික තේරෙන්නේ නැත්නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. එතකොට මට කියලා දෙන්න පුළුවන් යූස් කරනකොට මෙන්න මේකේ මේ දේවල් තමයි කරන්න කියලා. එතකොට මම මෙතන int තමයි යූස් කරන්නේ. int සාමාන්‍යයෙන් දෙන්නේ ID වගේ දේවල් වලට ඒ වගේම ඉලක්කම් ඒ වගේ දේවල් තමයි int කියන එක යූස් කරන්නේ. එතකොට වාචා යූස් කරන්නේ සාමාන්‍යයෙන් normally ඉලක්කම් ඒ වගේම සාමාන්‍යයෙන් වචන සාමාන්‍යයෙන් අඩු ප්‍රමාණයකට සාමාන්‍යයෙන් content එකක් තියාගන්න තමයි වාචක යූස් කරන්නේ. එතකොට මෙතන අපිට වැඩිපුර column එකක් add වෙලා තිබුණා. ඒක මම delete කරගන්න තමයි හදන්නේ. හරි. ඊට පස්සේ install කියන එකකට මම none කියන එක දානවා. මේක none කියන දානවා. ඒ විදිහට දාලා ඉවර වෙලා ඊට පස්සේ මෙතන apply කියන එක මම ක්ලික් කරනවා. apply කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට database එක හැදුවා කියලා කුවර වලින් සඳහන් කරලා තියෙනවා. හරි finish දෙන්න ඕන. මේකෙන් පස්සේ finish එකක් දෙන්නවා. දැක්කද? දැන් මෙතන මේ හැදිලා තියෙන්නේ මොනවාද?
මේ හැදිලා තියෙන ටේබල් එකේ ටේබල් නේම් එක තමයි practical 1. ඊට පස්සේ කොලම් වල කොලම් නේම් ටික තමයි මේ තියෙන්නේ. එතකොට ඉන්ඩෙක්ස් එකේ ප්‍රයිමරි කී එක මොකක්ද වෙලා තියෙන්නේ? ප්‍රයිමරි කී කියලා දාලා තියෙනවා. ෆොරින් කී ඇඩ් කරලා තියෙනවා. එතකොට ට්‍රිගර්ස් කියලා තියෙනවා. ওই විදිහට තියෙනවා. එතකොට ඔයාලට මම හිතනවා පැහැදිලිව තේරුණා කියලා MySQL එකේ database එකක් create කරගන්න විදිහ. එතකොට මේ විදිහට තමයි MySQL එකේ database එකක් create කරගන්නේ. මුලින්ම අපි dev with me 1 කියලා save කරගත්තා. ඊට පස්සේ table එකක් හැදුවා. table එකේ නම තමයි practical 1 කියලා. ඊට පස්සේ column add කරා අපි මේ විදිහට. හරි. අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු අපේ database එකේ ඉතුරු කතාව. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. Nigga, till the day I die, live life with the boss player, it's even getting hot. Hey, to my nigga Pac. Live my life as a thug nigga till the day I die. Live my life as a boss player, it's even getting hot. These niggas got me tossing shit. I put the top down, now it's time to